කවුරු හරි දැන් ඒක අල්ලගෙන නිකන් හෙන්නට ට්‍රිගර් වෙලා දඟලනවා නම් ඒ කියන්නේ අන්න එතන මානසිකත්වයේ පොඩි අඩුවක් තියෙනවා. ඇත්තටම අර ළමයින්ගේ මානසිකත්වය නම් අඩුවක් නැහැ. අතන තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් මෙහෙමනේ ඔය ප්‍රශ්නේ වුණාට පස්සේ මේ මම කෙලින්ම දැන් ඔක වීඩියෝ එක අරමින් යනවා. ඒ කියන්නේ දවස් කීපයකට කලින් YouTube එකේ මේකත් මේ පරණ කතාවක් මේ ළඟදී ආයෙ ඇදලා තියෙන්නේ. ඒක යනකොට මම කෙලින්ම දැන් කතා කරලම කිව්වා අපේ මේ ටෙක් කරන අපි හිතවත් ගුරුවරු ඉන්නවා. මම කතා කරලා කිව්වා මේ මෙන්න මෙහෙම වීඩියෝ එකක් කරනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා මේක උනේ. මම ඒකයි මේ එහෙම එකක් කිව්වේ. මෙහෙම කියලා කිව්වට පස්සේ උන් කියනවා නෑ පිස්සුදු මල්ලි අපිට තේරෙනවා. ඉතින් අපේ උන් පොඩ්ඩක් දඩබ්බරයි තමයි. ඉතින් ඔහොම ඒවා වෙනවා. ඔහොම තමයි ඒවා පාලනය කරන්න පුළුවන්. ඒක කිසි අවුලක් නෑ. එහෙම කියලා උදරයක් ටෙක් ගුරුවරු ඔහොමයි. ඒ ASCII කවුරු හරි ගුරුවරයෙක් මේ රොටරියම ක්ලාස් කරනකොට ශ්‍රීමාල් විජේතුංග හරි ඔහොම කරි නවත්තිර මේ එහෙම කවුරු ගුරුවරයෙක් ඔය වීඩියෝ එක කපලා දාලා මේ හෙන්නට ටිපර් වෙලා දඟලන. හරිද? ඒ කියන්නේ මරු කැප්ෂන් එකක් තිබින්නම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා කැප්ෂන් එක. හරි. අහන්න. කෑ ගන්න එපා දැන් ඉතින්. නෑ මට මේ කියන්න දෙන්න. මේ විදිහේ ස්ක්‍රීන්ෂොට් එකේ කියලා තියෙන හරිද? තාක්ෂ වේදය කරන ළමු තාක්ෂ වේදය කියන්නේ මොකක්ද? තාක්ෂ වේදය කරන ළමුන්ගේ මානසික මට්ටම අඩුද? ඊට පස්සේ තරහ මූණක්. මේ කතාවට දැඩිසේ විරුද්ධ වේ. මේකෙත් දයන්න වැරදි. හරිද? මොකද මට පෞද්ගල මම ලියන්නම්. මේ වන්න මොකද කැල්ල ඕනේ මට මේ පෞද්ගලිකව පෞද්ගලිකව ඉස්තුවක් පෞද්ගලිකවම නෙමෙයි ලියන්නේ. පෞද්ගලිකව කලින් තාක්ෂ වේදේ වුණාට දැන් තාක්ෂණ වේදය. තාක්ෂණ වේදය ඒකෙත් අකුරු වැරදිද මන්ද මන් දන්නේ. කරන සිසුන්ට බනිනවට විරුද්ධ වේ. මේ මොනවද මේ පිටසක්වල භාෂාවක්ද කියන්නේ? මට පෞද්ගලිකව තාක්ෂණ වේදේ කරන සිසුන්ට බනිනවට විරුද්ධ වේ. සර් ඔහොම නෙවෙයි. මම හරිද? විරුද්ධ වේ කමක් නැහැ. මේ කියන්න දෙන්න. කෑ ගන්න එපා. විරුද්ධ වේ නම් අවුලක් නැහැ. ගොඩාක් ලිඛිත කරනවා නම් විරුද්ධ වෙමි වගේ කරන්න බලන්න. සහ විශේෂයෙන්ම පෞද්ගලිකව කියන්නේ මෙහෙම නෙවෙයි. එක්කෝ පව් කියලා මෙහෙම දාන ගයනු කිත්ත දාන්න. නැත්තම් පුද්ගලිකව. ඒකත් අවුලක්. හරිද? පළවෙනියට එහෙමයි. එහෙම ඉඳන් මේ උක්ත ආඛ්‍යාතවත් ගැලපෙන්නේ නැති මොනවාදෝ කැප්ෂන් වගේක්. ඒ කියන්නේ මමයි දැනගන්න ඕන අඩුගානේ විෂය නම දන්න මිනිස්සුගේ මන් කියන්නේ. ඒ කියන්නේ විෂය නම තුන් වතාවල් ලියලා තිනවා. තුන් තැනක තියෙන තුන් විදිහකට කැප්ෂන් එකේ. එකක් තාක්ෂ වේද, අනිත් එකේ තාක්ෂණ නයන්න නිකන්, අනිත් එකේ තාක්ෂණ නයන්න කැපිටල්. ඒ වගේ තියෙන. හරි. ඔය වගේ මහ ප්‍රාණ දැන් ඊළඟට ඒකට කියයි ආන් කැපිටල් කිව්වා මේකයි කියලා. හරි. ඒක නෙමෙයි විතර කතන්දරේ මන් දන්නවා. හැබැයි මම කියන්නේ මෙහෙමයි. දැන් ළමයි ඕවට පොඩි කෑල්ලක් අල්ලගෙන එහෙට මෙහෙට බැනගන්න එක මොකක් හරි. ඒක නෝමල්ලි. මේ ගුරුවරුනේ මේ 4 පන්තියේ 5 පන්තියේ උන් නෙවෙයිනේ මේ වැඩිහිටියෝනේ. වැඩිහිටියෝ නම් පොඩ්ඩක් දේවල් හොයලා බලලා ටිකක් අර බුද්ධිමත් විදිහට වැඩ කරන්න එපා. ළමයි ඕක ගන්නව ටිකක් ගාලා ඒකනේ වෙන්නේ. හරිද? දැන් මම කියන්නේ සමහරක් ගුරුවරට ඇත්තටම මම ජීවිතේටවත් කතා කරලා නැති ගුරුවරයෙක් මේ ළඟදී අපිට කතා කරලා ඇහුවා මේ මල්ලි මෙන්න මම ඉතින් ඔය හැම එකේම පොඩි එකානේ මම ඕනේ තාම ඉතින් අර ඒ ස්කේල් එකේ වයස අඩු මේක හැමෝම මල්ලි කියලා තමයි කතා කරන්නේ. මල්ලි මේ කලින් කතා කරලා තිබ්බේ නැහැ කවදාවත්. මෙන්න මෙහෙම වීඩියෝ එකක් දැක්කා. මේක ඇයි මෙහෙම එකක් කිව්වේ? මොකක් හරි සීන් එකක් වෙලාද කිව්වේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට තේරෙනවා එහෙම එකක් කියනකොට මොකක් හරි මේකේ පසුබිම් කතාවක් ඇති. නිකන් ගොන්නු වගේ අර ඔහේ කියන මොකක් හරි චුට්ටක් අල්ලගෙන අන්න කිව්වා කියලා එහෙම දඟලන වෙනුවට මොකද්ද මේ කතාව කියලා හොයලා බලන්න එපෙයි. මේ පොඩි උන්ද නෑනේ වැඩි හිටියෝනේ. ඒ ඌ කතා කරලා ඒ අදාළ ගුරුවරයා මට